ඔව් දැන් මෙහෙමයි මේ මෙයා අහපු කතාවත් එක්ක කියපු කතාවත් එක්ක මට පොඩි දෙයක් කියන්න හිතුණා මේ ඔය මම යාළුවෙක් දවසක් ගමනක් යද්දී මට මිනිහා කිව්වා දැක්කද කියලා ත්‍රිවිල් එකක් ගහලා තිබිච්ච එක මම දැක්කේ නෑ යා තමයි මට කිව්වේ ඒකේ ගහලා තිබ්බා ඔබ මිය ගිය විට මල්ශාලා හිමිකරුද දුක් වෙයි නම් ඔබ සැබෑ මිනිසෙකි කියලා හරිද ඒ කෝට් එකේ තියෙන ඔයා මැරුණාට පස්සේ මල්ශාලාවේ අයිතිකාරයා දුක් වෙනවා නම් ඔයා සැබෑම මිනිසෙක් කියලා දැන් ඕක මම පොඩ්ඩක් කල්පනා කරලා බැලුවම ඇත්තටම ඕකේ මෙන්න මේ වගේ තේරුමක් තියෙන්නේ ඇත්තරම කිව්වොත් ළමයි දැන් මිනිස්සෙක් නැති වුණාට පස්සේ මරුණාට පස්සේ මල්ශාලාවක අයිතිකාරයා කියලා කියන්නේ මල්ශාලාවේ හිමිකරු කියලා කියන්නේ සාමාන්‍යයෙන් එයාට සතුටු. සතුටුයි කියලා කියන්නේ මරුණාට සතුටු වෙනව නෙමෙයි. එයාගේ බිස්නස් එකක් අප් වෙනවා කියන එකනේ. ඒකෙන් කියන්නේ. හැබැයි කොහේ හරි වෙලාවක ඔයා මරුණා කියලා ආරංචිය දැනගත්තට පස්සේ ඔයාගේ ගමේ මල්ශාලාවේ අයිතිකාරයාට දුක හිතෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ එයාට එන වාසිය ඉක්මවලා ඔයා නැති වෙච්ච එකේ දුක තියෙනවා කියන එක නෙත් කියන්නේ. ඒ කියන්නේ ඔයාගෙන් එන වාසියට වඩා ලොකු දුකක් ඔයා නැති වුණාට තියෙනවා. ඒ කියන්නේ ඔයා ඉන්න කාලේ සෑහෙන් ලොකු මනුස්සකමක් සෑහෙන් ලොකු ආදරයක් සෑහෙන් ලොකු උදව් උපදව් කරගෙන එහෙම හිටපු මිනිස්සෙක් කියන එකනේ ඒකේ තේරුම. ඒකනේ මේ මිනිස්සයා නැති වුණාට පස්සේ Tamanට එන ඉන්කම් එක නොසලකා හැරලා එයා දුක් වෙනවා කියලා කියන්නේ. පැහැදිලිනේ. ඉතින් ඒකේ අර පොඩියට තිබ්බට සෑහෙන ලොකු තේරුමක් තියෙනවා. ත්‍රිවිල් වල ගහලා තියෙනවා සමහරක් ඒවා සෑහෙන ලොකු තේරුම් තියෙනවා. හරිද? ඒතකොට ඒක තියෙන්නේ නැත්තටම කිව්වොත් එහෙම ඔයා ජීවත් වෙලා ඉන්න කාලේ මාර හොඳ මිනිස්සෙක් විදියට මනුස්සකම තියාගෙන අනිත් අයට පුළුවන් උදව්වක් කරගෙන කරුණාවෙන් ආදරෙන් එහෙම ඉන්න කියන එකනේ. පැහැදිලිනේ. එතකොට ඔයා නැති වෙච්ච දුක දැනෙනවා. ඒකෙන් වාසියක් ගන්න යන මිනිස්සයාට ඒ හම්බෙන වාසියටත් වඩා. පැහැදිලිනේ. ඒකයි ඔයා නැති වුණාට පස්සේ ඔයත් ජීවත් වෙන්න ඕනේ අන්න එහෙම. ඔයා නැති වුණාට පස්සේ ඔයාගේ ගමේ ඔයාගේ පැත්තේ ඉන්න මල්ශාලාවේ හිමිකරුට දුක හිතෙනවා. මේ මිනිස්සයාගේ මට එන වාසියට වඩා අයියෝ මේ මිනිස්සයා නැති වුණානේ කියලා. ඉතින් පුළුවන් තරම් අන්න ඒ වගේ ජීවත් වෙන්න බලන්න ඕනේ. ඒක තමයි හොඳම දේ.